ඉතින් ආයිබෝවන් හිතවතුනි මම අද ඔබට පුවක් වගාව සම්බන්ධයෙන් පොඩි දැනුවත් කිරීමක් කරන්නට ආවේ. ඉතින් අපි වෙනදා සේම කියන්න තියෙන්නේ අපි එක එක තැන්වල මුදල් ආයෝජනය කරලා අපි හොරුන්ට අහු වෙලා අපේ මුදල් නැති වෙලා සමහරලාට අපි පොලී බලාපොරොත්තු මුදල් දීලා ඒවා අහිමි වෙලා විශාල පාඩුවකින් පවතින සමහර අවස්ථාවන්වලදී. නමුත් ඔබට මේ වගේ වගාවකට යොමු වෙන්නට හැකියාව පවතිනවා නම් ඔබට භූමි ප්‍රමාණයක් තියෙනවා ඔබ අනිවාර්යයෙන්ම සිදු කළ යුතු වගාවක් තමයි පුවක් වගාව කියන එක. හේතුව තමයි ඔබට මූලිකව යන ශ්‍රමයේ පමණයි ඊට පස්සේ තියෙන ඔබට වසර කිහිපයකදී ආදායම ලබන. ඒක ජීවිත කාලයේ විශාල කොටසක් දක්වාම ඔබට මේ ආදායම ලබා ගන්නට හැකියාවක් දෙනවා කිසිදු වෙහෙස මහන්සියකින් තොරව. අනිත් කාරණේ තමයි තමන් වෙනත් කෙනෙක් මත නෙවෙයි තමන් මතම තමයි තමන්ගේ ආයෝජනය කරලා දෙන එක. ස්ථිර වශයෙන්ම ඔබට මෙහි ආදායම ලබා ගැනීම හැකියාව පවතිනවා. ඒත් එක්කම ඔබට කියන්නට ඕන මේ පුවක් වගාවට දැන් මිනිස්සු යොමු වෙන්නේ නැහැ. ඒ නිසා දැන් එක විට වෙළඳපොළ විශාල වශයෙන් මිල ඉහළන අවස්ථාවන් පවතින අපි දකිනවා. ඊටත් වඩා තවත් තැනකදී පැරණි මිනිස්සුන් හිතව පුවක් හැරුණාට පස්සේ දැන් අලුත් පරම්පරාව කෙටි කාලීනව මුදල් උපයීමේ බලාපොරොත්තුවෙන් වගාවන්ට යොමු වෙන නිසා මේ වගාව මග හැරිලා තියෙනවා. ඉතින් ඔබට හොඳම හොඳ ආයෝජනයක් තමයි මේ පුවක් වගාව කියන්නේ. ඊට අමතරව ඔබට මේ වගාව සම්බන්ධයෙන් උපදෙස් ලබා ගන්න ඔබේ ආසන්නම කුෂිකර්ම කාර්යාලයට යන්න. එහි තියෙනවා අපයන කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ කොටසක්. ඉතින් එතනේ මහත්මිය හමුවන්න. එතකොට ඔබට ලැබෙනවා සියලු උපදෙස් ලැබෙනවා. ඊට අමතරව ඔබට මේ පැල නොමිලේ ලබා ගන්න රජය මගින් පැල නොමිලේ ලබා දෙනවා. කිසිදු මුදලක් අය කරන්නේ නැතුව. ඉතින් ඒ තරම් සහයෝගයක් රාජ්‍යමය වශයෙන් ලැබෙද්දිත් අපි මේ වගාව නොකර ඉන්නේ ඇයි කියන ප්‍රශ්නේ තමයි අපිට තියෙන්නේ. ඉතින් ඔබට හැකියාව පවතිනවා මේ කරගෙන යන්න. මූලික ශ්‍රමය පමණ යොදාගත්තොත් අනික මේ මහ ලොකු ඉඩ ප්‍රමාණයක් යන්නේ නැහැ ඔබට. ඔබගේ වටේට සාමාන්‍යයෙන් ඔබට අඩි වැට සීමාවෙ සිට ඔබට පේන ඇති අඩි 3ක ප්‍රමාණය මම මේ හදලා තියෙන අඩි 3යි. වැටේ ඉඳන් අඩි 3යි. මේ පරතරය තියෙන්නේ අඩි 6න් 6ට. මේ 6න් 6ට. තමයි මේක හිටවන්නේ. ඉතින් ඒ නිසා ඒක එහෙම හිටන මේ දැන් මම ඔයාලට මම හදලා තියෙන පුවක් ප්‍රමාණය ඔබට පෙන්වන්න ඔබට දෙන්නන්නේ. මට මෙතන පැල 250ක් මගේ අක්කර 2කමාරක භූමි ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ පැල 250ක් අමුණ දැන් මම පැල 250ම ඉඳවලා අවසන්. මේ ඔබ දකින්නේ හදලා තිබා. ඉතින් මට වසර කිහිපයකින් මෙහි ඵලදාවක් ලබා ගන්න පුළුවන් කිසිදු වෙහෙස මහන්සියක් තොරව. අනිත් එක තමයි පලිබෝධ හානි විශේෂ පොහොර වර්ගයේදී ඒ කිසිවක් නැතුව තමයි අපිට මේ හැකියාව දැන් මේක මෙහෙම නිකම්ම ඇරියත් මේ ගස් ලොකු වෙලා හැබැයි නමුත් අපිට හොඳ අස්වැන්නක් ලබා ගන්න අපි අවශ්‍ය කරන ඔය ගොම පොහොර ටිකක් සුළු පොහොර ටිකක් දාගත්තත් ඇති මේක කරගෙන යන්න හොඳට වර්ධනය ඉක්මන් වෙනවනේ. ඒ නිසා අපිට ඒ සඳහා එහෙම කරගෙන යන්න හැකියාවක් පවතින. ඉතින් මේ තමයි මගේ භූමි ප්‍රමාණය. බොහොම කැලෑවට ගිහිල්ලා තියෙන දා. ඒක දැන් තමයි සංවර්ධනය කරන්න මම තත ගහලා තියෙන්නේ. ඉතින් ඔබටත් පවතින හැකියාව පවතිනවා මේ සඳහා. ඉතින් ඔබත් උනන්දු වෙන්න උත්සාහ කරන්න. ඔබට මේ ආදායමක් උපයා ගන්න. ඒක තමන්ගේම කියලා ස්ථිර ආදායමක් ලබා ගන්න. තමන්ගේම කියලා දෙයක් කරගන්න. ඒ ස්ථිරවම තමන්ට ලැබෙන වාර්ෂිකව ලැබෙන ආදායම බවට පත් කරගන්න. එක මොහොතක් පමණ අපේ කාලය ගත කරන්න තියෙන්නේ. මේ හිටවා ගන්න පොඩි කාල පරාසය පමණ ඔබට යන්න තියෙනවා. නමුත් ඊට පස්සේ කාලයකට පසු ඔබට ඒ ආදායම උපයන්න පුළුවන්. ඉතින් ඔබටත් මම යෝජනා කරන්නේ එක තැන්වල සල්ලි දාලා අහු වෙලා සල්ලි නැති වෙලා එක්කෝ ඔබට සමාජ විශ්වාස කරන්න ඔබ මේ විශාල මුදලක් දැම්මා කියලා බැංකුව ඒ වාර්ෂික හම්බෙන්නේ 10%යි 10ක් හම්බෙන්නේ 6ක් පමණ තමයි හම්බෙන්නේ. නමුත් මේක එක වස්සන්නක් ගත්තට පස්සේ කොයිතරම් ආදායමක් ඔබට ලබා ගන්න පුළුවන්ද? ඒ නිසා ඔබ මේ වගාවට යොමු වන්න. ඔබට උපදෙස් ලැබෙවි කුෂිකර්ම දෙපාර්තමේන්තුවෙන්. ඉතින් ඔබ ඒකට යොමු වෙලා අදම මේවන් වගා කරගෙන ඔබගේම කියලා ආදායම් මාර්ගයක් උපයා ගන්න උත්සාහ කරයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් කරුණා කරලා මගේ මේ channel එක subscribe කරලා මට සහයෝගයකුත් ලබා දෙන්න. ඒත් එක්කම අපි මේවන් වගාවන් සම්බන්ධ තොරතුරු නිරන්තරයෙන් ගෙනෙන්න සූදානම්. ඉතින් ඒ නිසා ඔබ subscribe කරන ගමන් මේක ලබා ගන්න ඔබට අවශ්‍ය උපදෙසක් තියෙනවා නම් මේකට කමෙන්ට් එකක් දාන්න. මම අවශ්‍ය උපදෙස් සහ අවශ්‍ය පුද්ගලයන් සම්බන්ධ කරලා දෙන්න හැකි පමණින් ඔබ උත්සාහ කරනවා. ඔබට අත්ලක් වෙන්න ඔබත් ඉස්සරහට යන්න පුද්ගලයෙක් කියලා මුදලක් ආදායමක් උපයන සත්‍යපත් වෙනවා දකින්න අපිත් ආසයි. බොහොම ස්තුතියි.